මේ ආණ්ඩුව කියනවා අධිකරණයේ විශ්වකරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොරු එල්ලීම කාර්යක්ෂම කරන්න නම් කරන්න ඕන කියලා. ඉතින් මේ රජයට මැන්ඩේට් එකක් තියෙනවා හොරු එල්ලන්න. ඒ කියන්නේ දූෂිතයින්ට වගේම වෙනත් අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. ඉතින් ඒ දේ අපිට පැහැදිලිවම පේන්න දිනවා මේ රජය දැන් කරන්නේ නැහැ. ඒ දේ කරන්න නම් කරන්න ඕන දේවල් තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් කරන්නේ නැතුව මේ ආණ්ඩුව මේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කරන උත්සාහයෙන් අපිට එකක් පැහැදිලි මේකේ යටි අරමුණක් තියෙනවා කියලා. ඇත්තටම ඒක දැන් එළියට ඇවිල්ලා ඉවරයි. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි මේ තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීම, ප්‍රතිවාදීන් හිරේ දැමීම කියන අරමුණ ආණ්ඩුවට බොහොම පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී විමර්ශන මට්ටමේ පවතින ආයතන අද දැඩි ලෙස දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඉතින් ඒකේ හේතුවක් හැටියට තමන්ට අවශ්‍ය, ඒ කියන්නේ තමන්ට ඕන වෙලාවට තමන්ට ප්‍රතිවාදියෙක් වෙන කෙනෙක් තෝරලා ඒ අවශ්‍ය විදිහට නඩු පැවරීම තමයි ඔවුන් අද කරන්නේ. ඒක බොහොම පැහැදිලි. ඉතින් අපිට තව බරපතල සැකයක් තියෙනවා මේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට අමතරව මේ ආණ්ඩුවේ තව ලොකු සැලැස්මක් ඉස්සරහට තියනවාද අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඩයස්පෝරාව එක්ක කතා බහ කරන හැටියෙන් අපිට බොහොම පේනවා ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන හැටියෙන් ඒ ඩීල් එකක් තියනවාද දන්නේ නැහැ. මේ ලොකු ව්‍යවස්ථා සංශෝධනයක් කරලා මොනවා හරි ලොකු වෙනසක් කරන්න. ඒ වගේම ආණ්ඩුවට බයක් ඇති සමහර විට ජනතා නැගිටීමක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ලොකු අරමුණක්, දීර්ඝකාලීන අරමුණක් තියාගෙන මේ ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නැති කරලා අධිකරණ පද්ධති විධායකයට නතු කර ගැනීම කියන එක නම් දැන් බොහොම පැහැදිලියි.